ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අදත් ඔයාලව සුපුන් ටෙක් මොබයිල් YouTube channel එකට හරි ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ෆෝන් එකෙත් ඔයාලා ෆෝන් එක පාවිච්චි කරන්නේ නැතුව නිකන් තියෙන වෙලාවටත් ඔයාලගේ ෆෝන් එකේ බැටරි එක ඉතාම ඉක්මනින් බහිනවා ඇති. ඒ වගේම ඔයාලගේ ෆෝන් එකේ බැටරි එක charge කරන්නත් ගොඩක් වෙලාවක් යනවා ඇති. සමහරක් වෙලාවට ඉතින් ඔයාලා charge කරනවටත් වඩා වෙගෙන් ෆෝන් එකේ බැටරි එක බහිනවා ඇති. ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ කොහොමද මේ බැටරි එක ඉක්මනින් බහින එක වළක්වා ගන්නවා වගේම ෆෝන් එක ඉක්මනින් charge කරගන්නත් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. හරි ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. හරි ඉතින් යාළුවනේ ඕනම කෙනෙකුගේ ෆෝන් එකේ ඔයාලට මේ පේන විදිහට apps ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ apps වලට ඔයා හිතන්න අපි WhatsApp app එක මේ වෙලාවේ පාවිච්චි කරා කියලා. ඉතින් යාළුවනේ අපි WhatsApp app එක පාවිච්චි කරාට සමහර වෙලාවට ෆෝන් එකේ අපි ඊට කලින් පාවිච්චි කරපු YouTube, Play Store ඒ වගේ අනිත් apps background එකේ run වෙනවා යාළුවනේ. ඉතින් ඒ වගේ වෙලාවටත් මේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනින්ම බහිනවා. ඉතින් යාළුවනේ අපි බලමු කොහොමද මේ apps background run වෙන එක අපි off කරගන්නේ කියලා. ඉතින් මුලින්ම යාළුවනේ ඔයාලගේ ෆෝන් එකේ මේ setting app එක open කරගන්න. ඉතින් යාළුවනේ මමත් මගේ ෆෝන් එකේ මේ විදිහට setting app එක open කරගන්නවා. ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ setting app එක open කරගන්න. හරි යාළුවනේ. ඉතින් ඔයාලට ඒ ආවට පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලත් මේ setting වල ටිකක් පල්ලෙහාටම යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ බැටරි කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් යාළුවනේ ඕනම කෙනෙක්ගේ ෆෝන් එකේ මේ බැටරි කියන ඔප්ෂන් එක තියෙනවා. ඔයාලා මෙතනදි තෝරගන්න ඕනේ මේ බැටරි කියන ඔප්ෂන් එක තමයි. ඉතින් යාළුවනේ මේ විදිහට බැටරි කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි යාළුවනේ. ඉතින් ඔයාලට මෙතන මේ වගේ page එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතන පොඩ්ඩක් පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ එක apps වලට බැටරි එක පාවිච්චි වෙන විදිහ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම තාටියක් පල්ලෙහාට යනකොට කොහොමද අපි පාවිච්චි කරන apps වලට බැටරි එක රන් වෙන්නේ කියලා. හරි යාළුවනේ. ඉතින් අපි දැන් බලමු කොහොමද දැන් අපි උදාහරණයක් විදිහට YouTube app එකේ මොනවා හරි බලනවා නම් ඊට යටින් මේ Chrome ඒ වගේම මේ තව අනිකුත් තියෙන apps background එකේ run වෙනවා නම් ඒක off කරගන්න කියලා. ඉතින් යාළුවනේ ඒකට ඔයාලා ආපහු setting වල home page එකට එන්න. ඊට පස්සේ ඉතින් යාළුවනේ ඔයාලා මෙතන බලන්න ඔයාලගේ ඇති apps කියලා option එකක්. ඉතින් යාළුවනේ මේ බලන්න මගේ ෆෝන් එකේ තියෙන මේ විදිහට ඔයාලගේ ඕනම ෆෝන් එකක තියෙනවා මේ apps කියන option එක. ඔයාලා මේ apps කියන option එක උඩ එකපාරක් click කරගන්න. හරි ඉතින් යාළුවනේ ඒ ආවට පස්සේ අපිට මේ වගේ page එකකට අරගෙන එනවා. ඉතින් යාළුවනේ මගේ ෆෝන් එකේ තියෙන මේ විදිහට background auto start කියලා. ඉතින් ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ මේ background auto start කියන එකට යන්න. හරි යාළුවනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන සමහරක් apps වල මේ විදිහට නිල් පාටින් ටික් එකක් ඔන් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මේ දකුණු පැත්තෙන් මගේ මේ ෆෝන් එකේ තියෙන විදිහට ඔයාලගේ ගන්න ඔයාලගේ ෆෝන් එකේ සමහර apps වලට මේ මෙතනමයි මම කියපු ටික් එක ඔන් වෙලා ඇති. ඉතින් යාළුවනේ ඔයාලා මේ විදිහට ඔන් වෙලා තිබුණොත් මේ ටික් ටික ඔක්කොම මෙතනින් off කරගන්න. ඉතින් යාළුවනේ මම මේ විදිහට මේ ටික් ටික මේ විදිහට off කරගන්නවා. ඉතින් යාළුවනේ මේකෙන් පුළුවන් අපිට පාවිච්චි කර ඉන්න app එකකට පිටිපස්සෙන් තව app එකක් background එකේ රන් වෙනවා නම් ඒකට වැය වෙන බැටරි ප්‍රමාණය ඉතුරු කරගන්න පුළුවන්. හරි යාළුවනේ. ඉතින් අපි ඊගාට කතා කරන්න යන ක්‍රමය තමයි යාළුවනේ ඔයාලා මේ ඔයාලගේ ෆෝන් එකේ notification bar එක දැන් එකපාරක් මේ විදිහට පල්ලෙහාට ඇද ගන්න. ඉතින් යාළුවනේ ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් මේ වගේ notification panel එකේ ඔයාලගෙත් ඇති battery saver කියලා option එකක්. ඉතින් යාළුවනේ ඔයාලා මේ battery saver කියන option එක එහෙම off වෙලා තිබුණොත් මෙන්න මේ විදිහට on කරගන්න එකපාරක් click කරලා. හරි යාළුවනේ. ඒ වගේම ඔයාලා ආපහු නැවතත් යන්න ඔයාලගේ setting app එකට. හරි යාළුවනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා ආපහු පල්ලෙහාට ඇවිල්ලා අර කලින් වගේම මෙතන මේ බැටරි කියන ඔප්ෂන් එක උඩ මේ විදිහට එකපාරක් ක්ලික් කරගන්න. හරි යාළුවනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්වනවා ඇති උඩින්ම current mode කියලා එකක්. ඉතින් ඒකේ මේ දකුණු පැත්තේ කෙළවරේ ඔයාලට පෙන්වනවා ඇති මෙතන බැටරි saver කියලා ඔන්න වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම තව දෙයක් කියන්න ඕන ඔයාලට මෙතන බලන්න බැටරි saver කියන තැන මෙතන චූටියට මේ ඊතල දෙකක් වගේ පොඩි icon එකක් තියෙනවා. ඔයාලා ඒක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන option තුනක් තියෙනවා මේ විදිහට balanced battery saver, ultra battery saver කියලා option තුනක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන මේ උඩින් පළවෙනි එක on කරලා තිබ්බොත් මේ තියෙන බැටරි ප්‍රමාණයත් එක්ක මගේ ෆෝන් එකේ දැන් 110ක ප්‍රමාණයක් තියෙනවා බැටරි. ඒක බැටරි පැය 2යි විනාඩි 53ක කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ battery saver කියන option එක දෙවෙනියට තියෙන option එක on කරොත් එහෙනම් අපිට පැය 3යි මිනිත්තු 33ක් තියාගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් යාළුවනේ ඒ වගේම අවසානට තියෙන ultra battery saver කියන මොඩ් එක on කරලා තිබ්බොත් අපිට ෆෝන් එකේ මේ තියෙන බැටරි එක ඒවට පේනවා 110ක ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ පැය 9යි විනාඩි 21ක් ඒ කියන්නේ 100ට එකක් පැයක් වගේ ඉතින් යාළුවනේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි යාළුවනේ මේක දෙයක් කියන්න ඕනේ අපි මේ ultra battery saver කියන option එක මේ විදිහට දාගත්තොත් අපේ ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන් features සීමා වෙනවා කියන limit වෙනවා. මේ අපිට සීමිත ප්‍රමාණයක් තමයි මේකේ පාවිච්චි කරන්න දෙන්නේ අපේ බැටරි ඉතුරු කරගන්න ඕන නිසා. ඉතින් යාළුවනේ අපිට අවශ්‍ය නැති වෙලාවට setting එක off කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ හදිස්සියක් වෙලාවට ඔයා හිතන කරන්ට් කාර්යමේ නැති වෙලාවක පාට කොහේ දුර ගමනක ගිහිල්ලා එක්ක ගෙදර යනකම් ෆෝන් එකේ බැටරි එක ඉතුරු කරගන්නවා වගේ ඕන වෙලාව තිබ්බොත් ඔයාලට පුළුවන් මේ ultra battery saver කියන මොඩ් එක දාගෙන ඔයාලගේ ෆෝන් එකේ බැටරි එක ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ හරි ඉතින් යාළුවනේ අපි තුන්වෙනියට කතා කරන්න යන ක්‍රමය තමයි ඔයාලා නැවතත් ඔයාලගේ notification panel එක මේ විදිහට උඩින් පල්ලෙහාට ඇද ගන්න. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලට පේනවා මේ පැත්තෙන් තියෙනවා මගේ dark mode කියලා option එකක්. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ මේ විදිහට අනිවාර්යයෙන්ම dark mode කියලා option එකක් ඇති. ඉතින් යාළුවනේ ඔයාලා මේ dark mode option එක මෙතනින් on කරගෙන තියාගන්න ෆෝන් එකේ. එතකොට ඉතින් යාළුවනේ අර light mode එකේ තියෙනවට වඩා dark mode එකේ තියෙනකොට අර colors වලටම නේ light colors වලටම battery වැය වෙන එක ඉතින් යනවා. ඒ වගේම යාළුවනේ ඔයාලට පේනවා මෙතන මේ aeroplane mode එහෙම නැත්නම් සමහර ෆෝන් වල තියෙනවා මේක flight mode කියලා උඩින් තියෙනවා. ඉතින් යාළුවනේ මේක on කරලා වෙලා ඔයාලා ෆෝන් එක charge කරන වෙලාවට charge එකට ගහලා තිබුණොත් වෙනද charge වෙන මේකට වඩා පොඩ්ඩක් සාමාන්‍ය වේගකින් ඉතින් ඔයාලගේ ෆෝන් එකේ speed charge කරගන්න හැකියාවක් ඔයාලට තියෙනවා.
යාළුවනේ ඉතින් ඊගවට අපි කතා කරන්න යන ඔප්ෂන් එක තමයි ඔයාලා නැවතත් මේ ඩිට නොටිෆිකේෂන් බාර් එක පල්ලට අදගන්න. ඉතින් යාළුවනේ ඔයාලගේ ෆෝන් එකෙත් ඇති මේ වගේ Bluetooth location ඒ වගේම hotspot ඒ වගේ setting නැති ඉතින් යාළුවනේ ඔයාලා නිකරුණේ ෆෝන් එකේ මේ settings පාවිච්චි කරන්නේ නැති වුණත් නිකන් තියෙන වෙලාවට මේ location එතකොට hotspot ඒ වගේම යාළුවනේ මේ Bluetooth වගේ setting on වෙලා තිබුණොත් ඉතින් ඒවටත් ෆෝන් එකේ බැටරි එක ඉක්මනින් බහිනවා යාළුවනේ. ඒක නිසා ඔයා මේ විදිහට on වෙලා තියෙන මේ අනවශ්‍ය settings මේ විදිහට එකපාරක් ක්ලික් කරලා ඕෆ් කරගන්න ඕන. ඉතින් යාළුවනේ මේකෙදිත් අපිට පුළුවන් බැටරි එක තරමක් දුරට බහින එක අඩු කරගන්න. මේ කියපු විදිහට මේ setting ටික හදාගත්තා නම් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ බැටරි බහින එක තරමක් දුරට ඉතින් අඩු කරගන්න යාළුවනේ. ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කතා කරපු ඔප්ෂන් ටික ගැන තමයි. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාළුවනේ මේ වගේ වැදගත් වීඩියෝ එකක් ආපු ගමන් ඔයාගේ ළඟටම නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න. channel එකට subscribe කරලා bell icon එක ක්ලික් කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එකකින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. අදට ගිහින් එන්න.